ඔයාගේ තොල් අඳුරු වෙලා වියලියෝ ස්වභාවික වර්ණේ නැති වීගෙන යනවා වගේ පේනවාද? බොහෝ අය තමන්ගේ තොල් සෞඛ්‍ය සම්පන්න සහ දීප්තිමත් කර ගැනීමට ස්වභාවික ක්‍රම සොයනවා. අද අපි කතා කරන්න යන්නේ ජනප්‍රිය ස්වභාවික අමුද්‍රව්‍යයක් ගැනයි. ඒ තමයි බීට්රූට් යුස. බීට්රූට් වලින් ඇත්තෙන්ම අඳුරු පාට වුණ තොල් රෝස පහයට හරවා ගන්න පුළුවන්ද? ඔයා ඒක භාවිතා කරන්න ඕන කොහොමද? සහ ඔයා වළක්වා ගන්න ඕන වැරදි මොනවද කියලා අද අපි කතා කරනවා. අවසානයේ දක්වාම රැඳිලා ඉන්න. හේතුව ඔයාට ගෙදරදීම උත්සාහ කරන්න පුළුවන් සරල බීට්රූට් තොල් සත්කාර ක්‍රමයක් අපි අද කියලා දෙනවා. ඕනෑම පිළීමක් උත්සාහ කරන්න කලින් තොල් අඳුරු වෙන්නේ ඇයි කියලා සහ කොහොමද එහෙම වෙන්නේ කියලා තේරුම් ගැනීම වැදගත් වෙනවා. අන්නේ පොදු හේතු අතරට මෙන්න මේ හේතු ටිකත් බලපානවා. ඔයාගේ තොල්වල වේලි බව සහ තෙතමනේ පවත්වා නොගැනීම. ඔයා අධික හිරුවෙලියට නිරාවරණය වෙනවා නම්, ඔයාගේ මැරුණු සම වර්ධනය වෙනවා නම්, ඒ වගේම දුම්පානය හෝ දුම්කල භාවිතා කරනවා නම්, අධික ලෙස තොල් ලෙවකෑම් සිදු කරනවා නම් සහ ඇතැම් රූපලාවන්‍ය නිෂ්පාදනද මේ සඳහා බලපානවා. ඒත් එක්කම සමේ වර්ණකයේ ස්වභාවික වෙනස්කම් සිදු වෙනවා නම් අන්න ඒකත් ඔයාගේ තොල් අඳුරු පැහැයක් ගැනීමට හේතු වෙනවා. නිරෝගී තොල් සඳහා නිසි සැලකිල්ල, තෙතමනය සහ ආරක්ෂාව අවශ්‍ය වෙනවා. බීට්රූට් තද රතු හෝ දම් පැහැයට හුරුව තමයි තියෙන්නේ. ඒකට හේතුව ඒ වගේ බීටලයින් ලෙස හඳුන්වන ස්වභාවික වර්ණක අඩංගු වෙනවා. බීට්රූට් යුස තොල් වලට යොදන විට මේ ස්වභාවික වර්ණක తాවකාලිකව තොල් වලට මෘදු රෝස පැහැයක් ලබා දෙනවා. ඒ වගේම සමබර ආහාර වේලක කොටසක් ලෙස බීට්රූට් එකතු වුණාම සමස්ත සමේ සෞඛ්‍යයට සහාය වන ප්‍රතිඔක්සිකාරක සහ පෝෂක පදාර්ථද ඔයාට ලැබෙනවා. කෙසේ වෙතත් බීට්රූට් යුස ඔයාගේ ස්වභාවික තොල් වල වර්ණය ස්ථීරවම වෙනස් නොකරන බව දැන ගැනීම වැදගත් වෙනවා. මේ වගේ බලපෑම සාමාන්‍යයෙන් తాවකාලික වන අතර නිරෝගී පෙනුමක් ඇති තොල් නිතිපතා රැකවරණය මත තමයි රඳා පවතින්නේ. ස්වභාවික තොල්වල පැහැයක් සඳහා බීට්රූට් භාවිතා කිරීමට සරල ක්‍රමයක් දැන් අපි බලමු. නැවුම් බීට්රූට් කෑල්ලක් හොදගෙන ඒකෙන් යුෂ බින්දු කීපයක් ලබා ගන්න. ඊට පස්සේ වාගේ ඇඟිල්ලෙන් හරි කපු පුළුන් කෑල්ලකින් හරි තොල්වල පොඩි ප්‍රමාණයක් ආලේප කරන්න. ඒක විනාඩි 10ක් 15ක් වගේ කාලයක් තබන්න. ඊට පස්සේ අවශ්‍ය නම් හිමිහිට පිස දාන්න පුළුවන්. ඔයාගේ තොල්වල තෙතමනය තබා ගැනීම සඳහා ස්වභාවික මොයිස්චරයිසර් හෝ ලිප් බාම් එකක් යොදන්න. සුමට තොල් සත්කාර පුරුද්දක් සඳහා වියලි බව වැළැක්වීම සඳහා ඔයාට බීට්රූට් යුස පොල් තෙල් හෝ මීපැණි ස්වල්පයක් සමග මිශ්‍ර කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ වැදගත් උපදෙස් ටිකත් මතක තබා ගන්න. ඔයාගේ තොල් මේවට ඔරොත්තු දෙන්නේ නැතිව වියලි බව තවත් වැඩි වෙන්න පුළුවන් මේවා තදින් ස්ක්‍රබ් කරන්න ගියොත්. ඒ නිසා මේක ආක්‍රමණශීලී ලෙස ස්ක්‍රබ් කරන්න එපා. ස්වභාවික අමුද්‍රව්‍යයක් යෙදීමට පෙර සෑම විටම කුඩා පැච් පරීක්ෂණයක් කරන්න. ඒ කියන්නේ ඒ අමුද්‍රව්‍යයන් ස්වල්පයක් අරගෙන ඔයාගේ අතේ පිටාත්ලේ ගාලා විනාඩි කිහිපයක් ඉඳලා බලන්න ඔයාට ඒකෙන් යම්කිසි හානියක් එහෙමත් නැත්නම් ඇලර්ජික් එකක් වගේ වෙනවද කියලා. ඔයාගේ තොල් නිරන්තරයෙන් අඳුරු, වේදනාකාරී, ඉරිතලා හෝ හදිසියේ වෙනස් වේ නම් සෞඛ්‍ය සේවා වෘත්තීකයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම ඉතාමත් හොඳයි. ස්වභාවිකව සෞඛ්‍ය සම්පන්න තොල් සඳහා ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න, හිරුවෙලියෙන් තොල් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න, ඒ වගේම දුම්පානය සහ දුම්කොළු භාවිතය වළක්වා ගන්න. ඒත් එක්කම නින්දට පෙර රූපලාවන්‍ය දේවල් ඉවත් කරගන්න. ඔයාගේ තොල් තෙතමනය සහිතව තබා ගන්න. බීට්රූට් ඔයාගේ තොල් වලට ස්වභාවික తాවකාලික රෝස පැහැයක් ලබා දී හැකි අතර සෞඛ්‍ය සම්පන්න තොල් සත්කාර පුරුද්දකට සහාය විය හැකි නමුත් එය ස්ථීර විසඳුමක් නෙමෙයි. ඔයාගේ තොල් නිරන්තරයෙන් ස්වභාවික ලෙස රැක බලා ගැනීමට උත්සාහ කරන්න. මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් කියලා හිතුණා නම් ලයික් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. සහ ස්වභාවික රූපලාවන්‍ය උපදෙස් වලට කැමති කෙනෙකු සමග ෂෙයා කරගන්න. මේ වගේ ඔයාගේ සෞඛ්‍යයට වැදගත් තවත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.